පුංචි කාලේ ධර්මයට ආසයික සීල් රකින්න එක. තරුණ කාලේ ධර්මයට ආසයික සීල් රකින්න එක. අඩුපාඩු හදාගන්න එක. ඇත්තටම ඔබ වේගෙන් නිවන කරාගෙන යනවා. වයසට ගිහිල්ලා සුදුරෙත් දැඳගෙන ඉඳ ගන්නවට වැඩිය. රටේ හැම තැනම සරුංගලේ වාගේ පාවෙලා ගිහිල්ලා අවසානයේ නූල කැඩිලා බෝ අත්තට වැටෙනවා වගේ අවසානයේ සිල් අරගෙන ඒපා කියන්නේ කොල්ල කෙල්ල වෙනුවෙන් මේ කියන්නේ තරුණ ජීවිතේ ගොඩාක් කුසල් රැස් කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඇති මඟපල ලබන අය පවා අපි දන්නේ මඟපල ලබන අය පවා ඇති. දෙමව්පියන්ගේ චරිත වැඩක් නැහැ මේ වෙලාවේ දරුවාට. ඒ දරුවාගේ තියෙන කුසල ශක්තිය ජානවල ඒවා පවා නැති කරලා දානවා. ඒ ජීවක කියන්නේ ගණිකාවකගේ පුතෙක් නේ. ඒකයි. ඉතින් ඒ නිසා පින්වත් දරුවනේ ධර්මයේ මැරිලා නැහැ. ඒක මතක තියාගන්න.